ඔන්න අද පොය දවස් අපි යන්න හදන්නේ මාලිගාවට යන්නේ පන්සලට. දැන් නම් අපි ඉන්නේ මිනවන්ගොඩ. කට්ටිය එනකන් තමයි ඉන්නේ යන්න. අපි දැන් තමයි යන්න පටන් ගත්තේ. අපිට ඉස්සෙල්ලාම සිට උනේ මාළු පන්දන්සලක්. ඒ දන්සල කල වැඩි දුරක් එන්න හම්බුන්නේ නැහැ. අපිට ආයෙ සෙට් වුණා මාළු පන්දන්සලක්. ඉස්සරහින් අපි පොඩ්ඩක් නවත්තලා පොඩි කැට්ටයක් දාලා තමයි යන්න ගත්තේ. දැන් ඉන්නේ ගම්පහ. කට්ටිය ආයේ මෙතන නැවතුවා ෆොටෝයක් ගන්න ඕනේ කියලා. දැන් කෙලින්ම අපි යන්නේ පන්සලට. පන්සලට ගිහින් හම්බෙමු. අපි ඉදිරිය කවස් වුණා. විලාසනාව නම් මාර ලස්සනයි. පුතේ එන්න. අර බබලද? නේ ඔබම ඉන්නව එන්න පණ්ඩිත දෙන්න වගේ යන්න එපා. තමයි පොඩි කාලේ මම
Kalau time ni apa ya? Garis nak indah. Aduh, wah, udah maring kan? Sama kan dah tu dah ni itu ni nak buat ni gua. Aduh, tak ni anu hari. Biasa gila. Ni ni bahin ni ni. Ada tu. Yang dia lagi ni. අපි උරන ලිටිය ප්‍රය වුණා හින්දා මොකුත් පේන්නේ නැහැ ලයිට් එක විතරයි පේන්නේ අවසර ගුණෙන් තන ඔක්කොම ටික පේන ලස්සනට අපි දැන් මේ ගලින් බහලා යන ගමන් ඉස්සරහට ගමන් පොඩක් තියෙනවා බලන්න මේ තියෙන නිට්ටුම්බේ තොරණ ගම් දීලා තියෙනවා හරියට. ටිකක් හිතලා බලන්න ඕනේ. සිල් ඇතුව දුන්නද සිල් ඇතුව දුන්නද කියලා. හැබැයි මොන ආත්මයක ඉපදුනත් ඊටාම සැපයි ජීවිතේ. කියන්න කනගාටු. එම නන්දිය සිටු තරුණයා සමග විවාහ වී දීර්ඝකමින් සිටි රේවතී නැමැති සිටු මේ දඩගොමුවේ තොරණ බලන්න දෙවන්ත විසක් තුරනේ. ඔය අංක 15 නැත්නම් අවසාන රූපරාමයේ අවුකාර රේවතී ලෝකේ හැලියක පැහැෙනම අපාය. සෙන්යම් දෙවි බිරිඳ අපාය. අපි දන්නේ අපිට හංගන්න ඕනේ නෑ. මිදිම අය අපේ නෝන මහත්කලා කරේ ඉන්නේ. ඔය තේන්නේ නෝනට නෝන බලා මේ ගම් පහතොරණ ප්‍රගුණ කරන්නට මේ අය කටයුතු කරපු ආකාරය මේ අත්තන ගල තමයි මේ රමණීය තොරණි
ආශ්‍රමීය විදුලි බුබුලු කතාවෙන් පරිපූර්ණ වෙලා ඔබට නරඹන්නට අවස්ථාව උදා කරලා දීලා තිබෙනවා. ඉතින් අපට 45 වෙනි වතාවටත් මෙවන් වූ දර්ශනීය තොරණක් ඔබට නරඹන්නට දැක බලා ගන්නට වින්දනය කරන්නට සත්‍යයක් වන්නට මේ වඳින පුදන මොහොතේ අපට පුංචි ආධාර පරිත්‍යාගයක් මේ කාර්යාලයට ඇවිල්ලා අපට ලබා දෙන්න. මේ ඔබ ලබා දෙන්නා වූ සහයෝගය තුළින් අපට නැවතත් වතාවක් අපේ වෙසක් දවසම තමයි ගෙවන ඉතින් ආයෙ ලස්සන විදියකින් හම්බෙමු.